මම වෙලාවක කොහොම හරි අන්රව හම්බෙන්න යනවා. මම කොයිකයි ජෝගිදා ඊට පස්සේ කිය අන්න දුන්නේ නැහැ. නෑමනේ කියන්නේ. පාරවල් දෙන්න එකට ගියා මගේ තාත්තයා අන්රුවට පුළුවන් සාරන්න. අරගන්න මිනිසුන්ට. අනවසර ඉදි කිරීම කියන්නේ සුසු මිනිසුන්ට තැන දැන් දෙන්නේ. අර විදියට කරාම වැඩේ හරි. මේ ඔය පැත්තවල වල මේ තියෙන වෙලවල් ඒ හරි වගේ වතුර. ඉතින් මේ කට්ටිය මේ පාරවල් දෙන්න එකට ගියා මගේ තාත්තයා අන්රුවට පුළුවන් සාරන්න. අරගන්න මිනිසුන්ට. දැන් මිනිස්සු බලාගෙන හැබැයි මේ අනවසර ඉදි කිරීම දැන් ගලවල දැන් උණු පිටියෙත් ඔය ගලවලා අයින් කරා මේවා ඉක්මනට ලබා දුන්නොත් හොඳයි. ඔයාලා දන්නවද මගේ යාළුවෙක් ඉන්නවා රට. හරි. එයා එනවා ලංකාවට ළඟදී. එයා කිව්වා ජීනෙන්ටි අපි අම්බරව හම්බෙන්න මගේ ඉඩම් කෑල්ලක් තියෙනවා. අපි මේක මේ මොකද්ද මේ ෆ්ලැට් ගහන්න දෙන්න. ෆ්ලැට් ගහන්න දීලා ඒකට ෆ්ලැට් අපි කියමු පර්චේස් 20ක් තියෙනවා කියලා. ෆ්ලැට් ගහුවාම ගහන්න පුළුවන් බර ගන්න. පුළුවන්. ගහලා මිනිසුන්ට දුන්නාම ඉවරයිනේ. ෆ්ලැට් ගහන එක තමයි මෙයා ලාභම එක. ඔය බොරුවට 50 ලක්ෂ 50 වල අරවා මේවා දෙනවට වඩා මම නම් කියන්නේ අnder දැන් ඔය වගේ පරිත්‍යාග කරන මිනිසුන්ගේ ඉඩ ගහන්න ෆ්ලැට් ගහලා දෙන්න. පස් දෙනෙක් දැන් මේ අතර පහක් ගහුවා නම් ඉතින් තට්ටු හතරක් නම් 20ක ඉන්නේ. 20ක. ඒතකොට පවුල් 20කට දෙන්න පුළුවන්. අන්න එහෙම කරන්න. ඔය මේ මොකද මෙහෙන් මේ මිනිස්සු ඉන්නේ අනුන් ගහන් කත්වා. ගන්න පුළුවන් උපරිම තැනෙන් ගන්නවා. ඊට පස්සේ කරන මල මගුලකුත් අන්තිමට අඬට නරකත් අහන්න වෙනවා. අරකට ගියා මගේ අම්මා මැරුණා මගේ තාත්තා මැරුණා. ඔහොමනේ ওই මිනිස්සු යන්නේ ඔය කපටිකම් හොඳ නෑ. අපි දන්නවනේ ලංකාවේ අයියලාගේ හැටි. හේතු සාධක දක්වනවා. හේතු දාන්නේ. ඒකින්ද ඔයිට මේට වඩා හොඳයි අඬ. ගන්න පැත්තකින් ඉඩම් කෑලා දැන් ඔය අනවසර ඉදි කිරීම කඩන තැන් තියෙන ගන්න හදන්න ගෙවල්. හරි හදලා දෙන්න ෆ්ලැට්. ළඟ ඒ පැත්තවල නැද්ද? දැන් මේ පැත්තේ හුණු පිටිය නම් හුණු පිටිය පැත්තේ දැන් අර මගේ යාළුවා කිව්වනේ දෙන්නම් කියලා හදපන්. හදලා දෙන්න. ඔය ටික සල්ලි දුන්නාම මුන් හදන්නෙම නෑ මෙයා. මුන් හදන්නෙම නෑ. චකරන් වලින් හරි ගහගෙන ඊට පස්සේ ගියා චකරවත් දිරුවා කියලා. ගේ වටේ හතර වටේ. ඉතින් ඒක හින්දා ඔයිට වඩා හොඳයි යන්න මමත් කියන්නේ. වා ගහන්න ෆ්ලැට් ටික. ඒ එක ගම් වල ගිහලා ගහන්න ෆ්ලැට්. හොඳ ෆ්ලැට් ටිකක් ගහලා දුන්නාම ඉවරයි. වට වියදමත් අඩුයි. මොකද මේ එතෙන් වන් හරි කැමති මේ අනවසරේ ඉදිකිරි කඩනවා. මේ අපේ ගෙවල් පැත්තක් තියෙනවා. කන්න යනකම් පුරවනවා මෙයා. පුරවනවා. මෙන්න මේවා නවත්තන්න ඕනේ. දැන් ජීනල් රේල්වේ ඉඩම් වල ඉන්නේ. රේල්වේ ඉඩම ඉඳගෙන ආණ්ඩුවේ ඉඩම් අලවනවා. පුරවලා බැස්ස වෙලාවල් වලට අරයාගේ ගේ ඇසි වතුරයි න්යාගේ ඇයි එහෙම කරන්නේ? හරියට ඇවිල්ලා රේල්වේ ඉඩම මැන්න උඹලාගේ රේල්වේ ඉඩම තියා මෙතනින් මෙහාට ආණ්ඩුවේ ඉඩම්. මේවා අපිට ඕනේ දැන්. අපිට මේවා දැන් මේ ජීනන්ට කියන්නේ දැන් මේ අනවසර ඉදි කිරීම මේවා ඉවත් කරනවනේ. හොඳයි. හොඳයි. අනිත් එක දැන් අනවසර ඉදි කිරීම කියන්නේ සුසු මිනිසුන්ට තැන දැන් දෙන්නේ එපායි. මෙන්න මේවා පොඩ් අපි මම වෙලාවක කොහොම හරි අන්රව හම්බෙන්න යනවා. මං සහ සුද්ධිය මේ අපේ ගමේ දන්නවා මේ ගෙවල් දොරවල් තියෙන ගමේ ගොඩේ හොඳට ගෙවල් දොරවල් තියෙන මිනිස්සු මේ ඇවිල්ලා ගොඩ කරාගෙන හරිම කරදර වහින වෙලාවල් වලට බලන්න ඕනේ වතුර දාන්නේ GS ඔෆිස්